ආයුබෝවන් මම දේවිකා සිරිසින්න මම අද කතා කරන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ගැන. මොකද උසස් පෙළ දරුවන්ට ඉතාමත්ම සහයෝගයක් ලබා දෙන හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන් විෂයක් විදිහට බෞද්ධ ශිෂ්ටාචාර විෂය හඳුන්වන්නට පුළුවන්. බොහෝ දරුවන් තුළින් අත්හැරී යන බොහෝ විදුහල් තුළින් ප්‍රතික්ෂේප වන උසස් පෙළ විෂය මාලාවේ විෂයක් විදිහට බෞද්ධ ශිෂ්ටාචාර විෂය හඳුන්වන්නට පුළුවන්. ඒ වුණත් දුවේ පුතේ ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න, ඉහළ ඉසෙක්කෝ එකක් ලබා ගන්න, ඉහළ රෑන්ක් එකක් ලබා ගන්නට බොහෝ සෙයින් උදව් කරන විෂයක් විදිහට බෞද්ධ ශිෂ්ටාචාර විෂය කතා කරන්නට පුළුවන්. බෞද්ධ ශිෂ්ටාචාර විෂය උගන්වන ගුරුවරයෙක් විදිහට මට හිතුණා මේ වගේ දැනුවත් කිරීමක් කරන්න ඕනේ කියලා. මොකද විෂය ගැන සමහර වෙලාවට අපට මේ මාධ්‍ය තුලින් දැනෙන කරුණු දැක්කම දුක හිතෙනවා. බොරු කියන්න ඕනේ නැහැනේ. උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුතුමියක් විදිහට මේ විෂයේ සමහර දේවල් වැරදිවට සමාජගත වෙන කාලයක එය නිවැරදි ලෙස දරුවන් වෙත යොමු කිරීම සඳහා මට හිතුණා මෙහෙම බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ගැන කතා කරන්නට. බොහෝ දින අතර තියෙන මෙහි සිට්කෝ එක නැහැ. එතකොට විශ්වවිද්‍යාලයට යන්න පාඨමාලා තෝරා ගැනීමේදී මේ විෂය කරලා වැඩක් නැහැ කියන අදහස්. ඒ අදහස් දුරු කරන්නටත් නිවැරදිව විෂය පිළිබඳව ඔයාලව දැනුවත් කරන්නට තමයි මගේ පළවෙනිම අරමුණ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඇත්තටම සෑම දරුවෙක්ම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට ඕන. ඒක අනිවාර්යයි කියලා මම හිතනවා. මොකද මේ මනුස්ස ආත්මයේ අපේ ජීවිතයේ එක අනිවාර්ය අයිතිවාසිකම් තමයි විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම. ඉතින් මෙහිදී පුංචි දුවේ පුතේ ඔයාලට අපිට වඩා ලොකු හීන බලාපොරොත්තු ඇත්තටම තියෙනවා. මේ සියල්ල සාර්ථක කරගන්නට නම් අපිට තියෙන එකම හයිය තමයි අධ්‍යාපනය. දෙමාපියන්ට කතරම් මිල මුදල් තිබුණත් අපි අපේ මහන්සියෙන් අපේ දේවල් සාර්ථක කරගත්තොත් අපි ඉතාමත්ම සාර්ථක පුද්ගලයෝ බවට පත් වෙනවා. එතනදී වැදගත්ම ඉනිමඟ තමයි අධ්‍යාපනය. ඒකට බෞද්ධ ශිෂ්ටාචාර විෂය අරගත්තොත් පුතේ ඇත්තටම සමාජයේ ඉහළම රැකියාවන් සඳහා විශේෂයෙන් නීති පීඨයට යාමට අපි එහෙම කතා කරමු කලාංශයෙන් අපි දන්න දේ ලොකුම ඉහළම තැන එතන කියලා. ඒ සඳහා ඉතාමත්ම සහයෝගයක් දෙන විෂයක් තමයි මොකක්ද? බෞද්ධ ශිෂ්ටාචාරය. එතකොට ඒ වගේම ඉහළ ඉසෙඩ් එකක් ගන්නට, ඉහළ රෑන්ක් එකක් දාගන්නට සහයෝගය ලබා දෙන විෂයක් විදිහට අපිට බෞද්ධ ශිෂ්ටාචාර විෂය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මම අද කතා කරන්න හිතුවේ මේ විෂය නිවැරදිව ඉගෙනීමක් සිදු නොවන අවස්ථා කීප වතාවක්ම සමාජ මාධ්‍ය තුලින් මා ඉතා හොඳින් දැක්කා. ඒ නිසා මම හිතනවා මේ වැරද්ද නිවැරදි කිරීම ගුරුවරු වන අපේ යුතුයකමක් කියලා. ඉතින් අන්න ඒ සඳහා ගන්නා වූ ඉතා කුඩා මහන්සියක් විදිහට මට මේක හඳුන්වන්නට පුළුවන්. බෞද්ධ ශිෂ්ටාචාර විෂය ගැන කතා කළාම බොහෝ දෙනා හිතනවා අම්මෝ ගාථා තියෙනවා හරි අමාරුයි මේවා පාඩම් කරගන්න ඕනේ ඒවා ලිව්වේ නැත්නම් ලකුණු නැහැ. එහෙම නැහැ. බෞද්ධ දර්ශනය නෙමෙයි බෞද්ධ ශිෂ්ටාචාරය. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය, ඊට පස්සේ බුදුන් වහන්සේගේ චරිතය, ඊට පස්සේ බුද්ධ චරිතය ආශ්‍රිතව ගොඩනැගුණු චරිත, මෙන්න මේ වගේ මාතෘකාවන් ගණනාවක් තියෙනවා 12 වසරට අදාළව. ඒකෙදී මිනිස්සෙකුගේ ජීවිතය සාර්ථක කරගන්නට අදාළ වෙන කරුණු ගණනාවක් පාඩම් වශයෙන් තියෙනවා. ඒතකොට 13 වසර අරගත්තාම බුදුදහම ಭಾರತೀය ප්‍රචාරය වීම, ධර්ම සංගායනා, විශ්වවිද්‍යාල මෙන්න මේ විදිහට බුද්ධ කාලීන ಭಾರತೀය සහ ඉන් පසුව ಭಾರತೀය ගොඩනැගුණු විදිහත් බුදුදහම ලංකාවට ආවයින් පස්සේ ලංකාව බුදුදහම අනුව හැඩගැහුණු විදිහත් මේ සියලුම කරුණු කාරණා අඩංගු වන විදිහට තමයි මෙම විෂය මාලාව 12 වසර සහ 13 වසරට
නිර්දේශ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම පළවෙනි පාඩමේ ඉඳලම පියවරෙන් පියවර හරියටම අධ්‍යයනය කරලා දරුවෝ පාඩම් ටික කරලා ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා කෙටි ප්‍රශ්න ටිකට පිළිතුරු ටික මේ සූදානම් කරගෙන නිසි අයුරින් විභාගයට මුහුණ දුන්නොත් පුතේ අනිවාර්යයෙන්ම A+ පාස් එකක් ඕගොල්ලන්ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා පොඩි සහයෝගයක් මම හිතනවා මම මේ කරන්නට යන වැඩෙන් ලොකු මහා විප්ලවයක් කරන්නට මට බැරි වේවි. නමුත් එක දරුවෙකු හෝ නිවැරදිව මෙම විෂය හොඳින් අධ්‍යයනය කරලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගත්තොත් ඒ දරුවට ඊටාම ඉහළ තැනකට යන්නට පළවෙනි පියවර තියන්නට පුළුවන් වෙනවා කියලා. ඒ නිසා අපි බැලුවොත් බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ගැන කතා කළාම 12 වසරට අපිට හම්බ වෙනවා නිපුණතා 5. නිපුණතා 5. මේ නිපුණතා 5 ගැන කතා කළාම පළවෙනි නිපුණතාවය තමයි ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම. ප්‍රාග් බෞද්ධ හා බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලනික හා ආර්ථික පසුබිම. මෙන්න මේ නිපුණතාවය අරගත්තම පුතේ මේකේ කතා කරන්නේ බුදුන් වහන්සේ සිද්ධාර්ථ කියන චරිතය නැත්නම් බුදුන් වහන්සේ ಭಾರತයේ නැත්නම් සිද්ධාර්ථ නමින් ඉපදී ගෞතම නමින් බුද්ධත්වයට පත්වීම මෙන්න මේ කියන කාලයට පෙර කාලයේදී ಭಾರತයේ තිබුණු පසුබිම නැත්නම් අද අපි ඉන්දියාව කියන රටේ බුදුන් වහන්සේ ඉපදි කෙනෙකු ඇතිවීමට පෙර තිබුණු තත්ත්වය තමයි කතා කරන්නේ. එතනදී මොන වගේ ආගම්ද ඇදහිුවේ මොන වගේ සංකල්පද තිබුණේ සංකල්ප තුල ඒ සමාජයේ කොයි වගේද තිබුණේ මෙන්න මේ කරුණු තමයි පළවෙනි නිපුණතාවයේ පුරාම පළවෙනි නිපුණතාවයේ පුරාම අපිට කතා කරන්නට හම්බ වෙන්නේ. ඉතින් ඊළඟට දැන් ඒක කතා කළාම බුදුන් වහන්සේ බෞද්ධ දර්ශනයේ සමාජගත වීමට පෙර තිබුණු දර්ශන ගැන කතා කළා. බුදුහාමුදුරුවෝ කොහොමද ඒක ප්‍රතික්ෂේප කළේ? නිවැරදි කරුණු මෙන්න මේවා කියලා කොහොමද සමාජගත කළේ කියන තොරතුරු රාශියම අපි ඔකේ කතා කරනවා. ඊට පස්සේ ඒකෙම නිපුණතාවය 1 2 කියන එක අරගත්තොත් බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ ගුරුකුල හඳුනා ගනිමින් ශ්‍රමණ බ්‍රාහ්මණ සම්ප්‍රදායේ විශේෂතා අධ්‍යයනය කිරීම. දැන් ඔන්න මේක විෂය ගැන නොදන්නා අයට හිතේ මොනවද මේ මිනිස්සයා කියවන්නේ කියලා. හොඳද? නමුත් ඕක තමයි ඇත්ත පුතේ. විෂය ගැන හොඳට නොදැන අපිට මේ කතන්දරේ කතා කරන්න බෑ. මම ඇත්තටම හිතුවේ මේ විදිහට වැඩසටහනක් ඉදිරිපත් කරන්න මේ විෂය හැල්ලු වෙන තැන් ගොඩාක් මම දැක්කා මේ ඉගෙනීම් තුල. ඕක අපිට ගොඩාක් බලපාන්නේ උසස් පෙළ උත්තර පත්‍ර අධීක්ෂණයට ගියාම. අපිට දුක හිතෙනවා අපි දන්න ඉගෙන ගත්ත කරුණු අපි උගන්වන කරුණු නෙමේ සමහර උත්තර පත්‍රවල අපිට හම්බ වෙන්නේ. ඒකට හේතුව මේ විෂය ඉගෙන ගත්තට මදි දරුවෝ මේ විෂය උගන්වලා අපි ඉගෙන ගන්න. තාමත් අපිත් පොත්පත් හොයනවා කියවනවා කරුණු හොයන්නට. ඉතින් මෙන්න මේ විදිහට බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයට පෙර කාලයේ සිදුවුණු සිදුවීම් සහ සිදුවුණු වෙනස්කම් බෞද්ධ දර්ශනයේ සමාජයේ ස්ථාවර වෙන්නට, පැලවෙන්නට, ව්‍යාප්ත වෙන්නට බලපාපු සාධක පළවෙනි නිපුණතාවයේ පුරාම අපි පළවෙනි නිපුණතා මට්ටම් 1කින් අපි කතා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට හරිම ලස්සනට ගලාගෙන යන පාඩම් ගණනාවක් තමයි මේ විෂය හමුවේ තියෙන්නේ. ඉතින් අද මම කතා කරේ මේ විෂය ගැන කතා කරන්නට හිතුවේ නිවැරදිව කරුණු ඔයගොල්ලෝ වෙත ඉදිරිපත් කිරීම. මේ විෂය උගන්වන ගුරුවරයෙක් විදිහට මට මගේ යුතුයකමක් කියලා මට දැනුණු නිසා. දරුවනි මේ අහන්න මම දැන් පොඩි දෙයක් කතා කළේ අර සාගරයක් වගේ දෙයකදී දියදෝතක් වගේ තමයි මම ඕගොල්ලන්ට මේ විෂය ගැන කතා කළේ.
මාත් එක්කලා මං හිතනවා දිගටම එකතු වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒකක් අරගන්න පුළුවන්. BC වලට ඒකක් ගන්නවා කියන්නේ අනිත් කරන විෂයන් දෙකටත් ඒ වගේම මහන්සි වෙන්නත් පුළුවන් පුතා. එතකොට මේ විෂයට B එකක් අරන් අනිත් විෂයන් දෙකට ඒ දෙකක් ගත්තත් ඕගොල්ලන්ට යුනිවර්සිටි යන්නට පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා හැමෝට YouTube channel එක subscribe කරන්න. කරලා ඔයාලගේ ඇත්තටම දරුවෝ අධ්‍යාපනය තමයි අපේ පියාපත් අධ්‍යාපනය තමයි අපේ රත්තටු ඒක මටද ඕගොල්ලන්ටද අද ඉපදුණු දරුවන්ටද ඒ හැමෝටම පොදුයි. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ගේ ආදරණීය දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඕගොල්ලන්ගේ සුන්දර සිහින මේ සියල්ල සැබෑ කරගන්න සරසවි වෙත යන්නට අත්වලක් වන්නට මා සමග එකතු වෙන්නට ආරාධනා කරනවා. ඔබ සැමට ආයුබෝවන්.